වාට තාත්ති මොකක් ගෙනත් දුන්නේ නැද්ද අද? නෑ. අම්මේ මොකක් ගෙනත් දුන්නේ නැද්ද? ගෙන දුන්නා. දෙමව්පියන්ගේ ජීවිතේ ලස්සනම දේ තමයි දුවෙකුගේ සිනහව සහ සතුට. මේ චූටි දෝනිගේ සිනහව සතුට මුහුණටගෙනදී පුදුම කරවන්නට මිස්ටර් ධනුෂ් සර්ප්‍රයිස් අපට තමයි මේ සර්ප්‍රයිසින් එක බාරුන්නේ. එහෙනම් ඔයාට එන්න මේ චූටි දෝනිව සර්ප්‍රයිස් කරන විදිය බලන්න. ආයිබෝන් හැමෝටම අද අපි ආව ලස්සන චූටි දුවක් වාගෙන වාගේ නම මොකද්ද? චතුරි. චතුරි කාව්‍ය ප්‍රේමදාස. ලස්සන නමක්. අද මොකද්ද වාගේ තියෙන්නේ? උපන්දිනය. වාට තාත්ති මොකක් ගෙනත් දුන්නේ නැද්ද අද? දුන්නේ. අම්මේ මොකක් ගෙනත් දුන්නේ නැද්ද? ගෙන දුන්නා. මොනවද අම්මා ගෙනත් දුන්නේ? සෙල්ලම් බතු. ඔයා තාත්තිට කොච්චර ආදරේද? ගොඩක්. අම්මට කොච්චර ආදරේද? ගොඩක්. තාත්තා එනං හොඳ ලොකු වැඩක් කරලා තියෙන අපි බලමු දෙන්නම් මොකද්ද කියලා. නරක වැඩක්ද දන්නේ නැහැ නේද? බලමු එනං අතෙන් එන්න චුට්. රෝස වලින් පාට කලා විදුලන නිල් දෙනෙත් වලට තරු පොකුරින් එළිය බලන්න තාත්ති මොකද්ද මේගේ අරන් මේ අපිට කියලා තියෙන්නේ කියලා. රංගනාවියන් නැවිත් මගේ තාත්ති නරක වැඩක්ද කරලා තියෙන්නේ හොඳ වැඩක්ද කරලා තියෙන්නේ? හොඳ වැඩක්. එහෙනම් තාත්තිට ගොඩාක් ආදරේ කියන්නේ. තාත්තිට ගොඩක් ආදරේ. අම්මා තරහා නැත්තම් අම්මට ආදරේ කියන්නේ. අම්මිට ආදරේ. එහෙනම් අපි කේක් එකක් කපමුද? හත අටක් දිලාදු ටික ටික ලොකු වෙනවා දනගාගෙන ඇවිත් නැගිට සුළඟිල්ලෙලෙනවා සුරතල් කිරි දසන් විදා මායේ පවසනවා හදසෙනෙහේ තැනු මැදුරේ මගේ මැනික රජ වෙනවා මගේ මැනික රජ වෙනවා මගේ ලෝකේ සෙනෙහසින් පුංචි දූගේ සිනාහනින් මගේ දිවියම සුරාගයක් මුළු ලොව ලැබුණත් වෙනස් නොවේ මගේ ලෝකෙ වටින වස්තුව නුබේ හිනාවෙන් දිලිසෙන මේකයම මගේ සතුට නුඹ නිසාදුවේ ඇත්තද තාත්තේ එහෙම කියන්නේ මන් තාත්තගේ පුංචි මැනිකනේදේ ඔබගේ අත අල්ලන් යන ගමනේ මට බය නෑ ලෝකේ කෑහෙදේ මුළු ලෙලෙන් මුගුණැගුම් වෙනස් නොවේ හද පුරාදරේ මේ කවුද ඉන්නේ කියන්නේ? මේවා දෙන්නේ මන්නම් පේන්නේ ලස්සන සුරංගනාවක් වගේනේ.
මේ ගන්න වෙනනම් අද ලස්සනයිද? කවුද මේක හදලා තියෙන්නේ? අප්පච්චි. අප්පච්චි. අප්පච්චි දෙන්නම් ආයෙත් කියමු ගොඩක් ආදරේ කියලා. අප්පච්චිට මම ගොඩක් ආදරේ. සිනාහඬකින් උරකනේ තුත මගේ මේ මොනවද චොක්ලට් ගොඩක් තියෙනවා. චොක්ලට් කන්න ආසයිද? කොච්චරක් ආසයිද? එහෙනම් මේ ඔක්කොම කන්න ඕනේ මගේ හිතේ මාලාවක් වගේ තාත්තගේ ආදරේ තියෙන තැන මට ලෝකේ හොඳම තැන ඒකේ මුළු ලොව ගොඩක් තියෙනව නේද චොක්ලට්? එහෙනම් ඕම තාත්තිට ඕම එකක් දෙමුද? අම්මි තරාවේ නැත්තම් අම්මිට උඹ හැමෝටම සුබ රාත්‍රියක් වේවා. අද අපි ආව මැදගම්ම ප්‍රදේශයට මේ චුට්ටි දෝනියක් මේ සර්ප්‍රයිස් කරන්න. ඔයා සර්ප්‍රයිස් වුණාද නැද්ද? ගොඩාක් සර්ප්‍රයිස් වුණා නේද? අපිට අද සර්ප්‍රයිස් එක බාර දුන්නේ මෙන්න මේ අයියා තමයි. අයියා ඔබට බොහොම ස්තුතියි. මිස්ටර් සර්ප්‍රයිසින් ටීම් එක තමයි සර්ප්‍රයිසින් එක කරන්න ආවේ. ඔයාලා පොඩ්ඩක් කියන්න අද මොකද මේ වැඩේ ගැන කියන්න තියෙන්නේ? හොඳයි. ගොඩක් සතුටුයි. චූටි දෝනි එහෙනම් ඔක්කොටම අපි යමු දෙනම් මේ කේක් කෑල්ලක් කාලා සතුටින් ඉන්නේ කියලාද? ඔයගොල්ලන්ගේ කෑල්ලක් කහලා සතුටින් ඉන්න. එහෙනම් ඔක්කොටම දීර්ඝායු ලැබෙන සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් චූටි දෝනි ඔයාටත් දලන්දා හඳුරන්ගේ පිහිටෙන් දීර්ඝායු ලැබෙන සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආසිරිගේ ගැයුවා නුඹේ කිරි කැටි සුවඳ දැනී රජදහනක් හද මැවුනා රජදහනක් හද මැවුනා මගේ පුංචි දූ නිසා හද පුරා සෙනෙහසින් දිවියම සුරගයක්